හායි කොහොමද අද වෙනස්ම රෙසිපි එකක් මුලින්ම මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් ලීටර් භාගයක් එකතු කරගන්නවා ඊට පස්සේ මම මේකට කන්ඩෙන්ස් මිල්ක් වලින් ග්‍රෑම් 150ක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා ඊට පස්සේ කෝන්ෆ්ලවර් වලින් ග්‍රෑම් 70ක් අරගෙන වෙනම බෝල් එකකට එකතු කරගන්න. අපි කලින් හදාගත්තු ෆ්‍රෙෂ් මිල්ක් වලින් ටිකක් එකතු කරලා මේ කෝන්ෆ්ලවර් ටික හොඳට දිය කරගන්න ඕනේ. කෝන්ෆ්ලවර් වල කැට ගතියක් නැති වෙන්න මේ ටික හොඳට දිය කරගන්න. මම දැන් කලින් හදාගත්තු ෆ්‍රෙෂ් මිල්ක් මිශ්‍රණයට හදාගත්තු කෝන්ෆ්ලවර් ටික එකතු කරගෙන නැවතත් හොඳින් මේ ටික කලවම් කරගන්නවා. දැන් රස කොමඩු ගෙඩියක් අරගෙන ඒක මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න. මම මෙතන ග්‍රෑම් 500ක් වගේ තමයි කොමඩු ගත්තේ. මේ පොඩියට කපාගත්තු කොමඩු ටික බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා පෙරා ගන්න ඕනේ. මේ හදාගත්තු කොමඩු මිශ්‍රණය අපි කලින් හදාගත්තු ෆ්‍රෙෂ් මිල්ක් මිශ්‍රණයට එකතු කරලා මේ ටිකත් හොඳින් කලවම් කරගන්න. දැන් මම මේකට රතු පාට කලරින් ඩ්‍රොප්ස් දෙකක් එකතු කරගෙන නැවතත් හොඳින් කලවම් කරගන්නවා. මේ හදාගත්තු මිශ්‍රණය මේක ඝනකම් ගතියක් වෙනකම්ම මේක අපි හදා ගන්න ඕනේ. මතක ඇතිව මේක අඩුම ගින්දරින් හදා ගන්න. ඒ වගේම මේක අපි නොනවත්තා එකම දිගට මේක හැඳි ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේක ටිකක් ඝනකම් ගතියට ඇවිත් තියෙනවා. මේ විදිහට තව ටිකක් අපි මේක ලිපේ තියාගන්න ඕනේ. මෙන්න මේ ගානට ආවට පස්සේ මම මේකට බටර් ග්‍රෑම් 20ක් එකතු කරගන්නවා. මේ ටිකත් හොඳින් කලවම් කරගන්න. මේක තමයි අපේ පදම. මම මේක ඊට පස්සේ බෝල් එකකට දාලා මේකේ රස්නේ පොඩ්ඩක් ගියාට පස්සේ ෆ්‍රිජ් එකට දාලා මේක සෙට් වෙනකන් තියාගන්නවා. සාමාන්‍යයෙන් පැය 2ක් විතර යද්දි මේක සෙට් වෙනවා. දැන් මම පෑන් එකක් ලිපේ තියලා සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා. සීනි ටික මේ ගානට දිය වුණාට පස්සේ මම මේකට වතුර ml 100ක් විතර එකතු කරගෙන මේක කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ ගානට අපි පැණි එක හදා ගන්න ඕනේ. කොමඩු ලෙලි ටික විසික් කරන්නේ නැතුව තියාගෙන මෙන්න මේ විදිහට කොමඩු ලෙල්ල සුද්ධ කරගන්න. කොමඩු ලෙලි ටික මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ අපි අර හදාගත්තු පැණි එකට මේ ටික එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න. කොමඩු එකේ ලෙල්ලි ටික මෙන්න මේ ගානට තමයි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකත් පොඩි බෝල් එකකට එකතු කර ගන්නවා.
මේ තියෙන්නේ මං හදාගත්තු රසම රස වෝටර්මෙලන් ඩෙසර්ට් එක. ඊට පස්සේ මම මේකේ උඩට සීනි චුට්ටක් එකතු කරගෙන අපි හදාගත්තු පැණි එකත් එකතු කරගන්නවා. දැන් තියෙනවා ඔයාලට මේකේ රස බලන්න. මේක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. සුබ දවසක් ඔයාලට. thank you.